පියුස් මුලින්ම කොලර් එකේ මේ වගේ පියුසෙන් අලව ගන්නවා. කොලර් එකේ පියුසෙන් එකට වැඩිය ටිකක් ඉඩ තියලා තමයි අපි මැහුම් වාසේ තියලා තමයි රෙද්ද කපා ගන්නවා නේ. අපි මෙහෙම මහද්දී මුල්ලට කලින් නූල ගාව නීල් එක මෙහෙම ගහ ගන්නවා. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ නූලක් අරගෙන ඒ නූල අපි මෙහෙම දාලා ආයි නීල් එක ගහ ගන්නවා. ඊට පස්සේ මෙහෙම නූල ඇදලා අතුල් පැත්තෙන් දාගෙන අපි මෙහෙම වහගෙන යනවා. මේ මහලා අනිත් කොනෙත් ඒ වගේම මුල්ලට කලින් නීඩල් එක ගහගෙන නූල දා ගන්නවා නම් ඊට පස්සේ අපි මෙන්න මේ ආකාරයට කොන පොඩ්ඩක් කපා ගන්න ඕන. කොලර් එකේ පොඩි කර්ව් එකක් තියෙනවා නම් අපි ඒ කර්ව් එකේ තනින් තන පොඩි කට් එකක් දා ගන්න ඕනේ. එතකොට ලස්සනට මේ කොලර් එකේ හැඩය හැදෙනවා. ඊට පස්සේ අපි බලමු මේක හරව ගන්නකොට කොහොමද කියලා. පුළුවන් මෙහෙම මේ මුල්ල මෙහෙම නවලා ඔයාලට හරව ගන්නත් පුළුවන්. මේ අපි දාගනිපු නූල ඔයාලට පේනවා ඇති. ඒ නූල මෙහෙම ඇද්දාම මේ ලස්සනට කොන හැදිලා එනවා. අනිත් පැත්තත් බලමු. අපි කොයි විදිහට නවන්න නැතුව ඒ කොන හරව ගත්තත් මේ ඔයාලට පේනවා ඇති. මෙතන දැන් නිකන් මෙහෙම තියෙන්නේ. නූලෙන් ඇද්දාම මුල්ල ලස්සනට හැදෙනවා. මේක ටිකක් කොලර් එකේ හැඩේ තියෙන නිසා මුල්ල හොඳට ගොඩක් හැඩයට පේනවා. ඔන්න ඔය වගේ තියෙන්නේ. ඊට පස්සේ අපි නූල පන්න ගන්න නැතුව අවුට්ලයින් එක ගහ ගන්න පුළුවන් අපිට.